කොහොමද ඔයාලට කොම්පියුටර් ඉස්කෝලේට ආදරෙන් පිළිගන්නවා? ඉතින් ඔයාලගේ පොඩ්ඩු ඉස්කෝලේ ගියාද? අද හොඳටම වහිනවනේ සමහර විට ගෙදර ඇති නේ. ගෙදර හිටියොත් එහෙම තියාගන්න ඉතින් මොනවා හරි වැඩ ටිකක් කරන්න වෙනවා. ඉතින් ඒකට මේ ක්ලේ හොඳයි කියලා මට හිතුණා. හැබැයි ඉතින් ක්ලේ ගොඩක් ගණන් ගොඩක් ලොකු ප්‍රමාණකින් අපිට එයාලට දෙන්න අමාරුයි ශ්‍රී ලංකාවේ. ඉතින් අපිට ගෙදරම තියෙන අමුද්‍රව්‍ය තුනකින් ක්ලේ ටිකක් වැඩිපුර හදාගෙන එයාලගේ මේ ක්‍රියාකාරකම් වලට ගන්න පුළුවන්. කියන්නේ පුංචි බබාලා අවුරුදු මොන්ටිසෝරි යන වයසේ බබාලාට එයාලගේ ඇඟිලි ශක්තිමත් වෙන්න, අත්වල මාංශපේශීන් ශක්තිමත් වෙන්න මේ ක්ලේ වගේ දේවල් වලින් කරන ක්‍රියාකාරකම් ගොඩක් වටිනවා. ඒගොල්ලෝ පොඩි කරනවා, ගුලි කරනවා, තාලනවා, ඒ වගේ දේවල් කරනකොට එයාලගේ ඇඟිලි හොඳින් ක්‍රියාකාරී වෙනවා. ඉතින් ඒ වගේම ගොඩක් වෙලා තියාගන්නත් පුළුවන්. ඉතින් අපි එහෙනම් බලමු කොහොමද ගෙදරම ක්ලේ හදාගන්නේ කියලා. දැන් මෙතන මම කරන්නේ මගේ පොඩි දෙන්නටම දීලා එයාලලවම ක්ලේ හදා ගන්නවා. එතකොට එයාලගේ අත් ඇඟිලි හොඳට ක්‍රියාකාරී වෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි බලමු. ඒකට අපිට ඕන කරන්නේ පාම් පිටි කප්ස් 2යි, ලුණු කප් 1යි, වෝටර් කලර්ස් හරි ෆුඩ් කලරින් හරි. ඉතින් මේ කප් එකේ ප්‍රමාණය ඔයාලට ඕන විදියට හදාගන්න පුළුවන්. 2ට 1 අනුපාතයට තමයි මේක මිශ්‍ර කරන්න ඕනේ. දැන් මේ මගේ දෝණි පුතයි දෙන්නම දෙකක් හදනවා. මේ ඔන්න දැන් වෝටර් කලර්ස් දාන්න තමයි යන්නේ. වෝටර් කලර්ස් එක දිය කරලා වතුරෙන්ම තමයි අනන්නේ මේ මික්ස් එක. ඉතින් මේක හොඳට අනා ගන්න ඕනේ සොෆ්ට් වෙනකම්ම. මේගොල්ලෝ හරි ආසයි මේ වැඩේට. ඔයාලගේ බබාලත් එහෙම වෙයි. මේ වගේ කරන්න. ඉතින් පොඩ්ඩක් එළියේ වගේ තියාගත්තොත් හොඳයි. එතකොට ඕන විදිහට මේක හැලෙනවා, එහෙම වෙනවනේ. ඒක නිසා ඕන විදිහට එයාලට සෙල්ලම් කරන ගමන්ම මේක හදාගන්න ඉඩ දෙන්න පුළුවන්. මුලින්ම පාම් පිටි ලුණු මිශ්‍ර කරගෙන ඇති ප්‍රමාණයට ඊට පස්සේ පොඩි පොඩි කොටස් වලට මේවා වෙන් කරගෙන ඔයාලට කැමති පාට දාගන්න පුළුවන්. එතකොට එක එක පාට ගොඩක් ඕනනම් හදාගන්න පුළුවන්. ඉතින් බලන්න මෙයාලගේ ඇඟිලි හොඳට ක්‍රියාකාරී වෙනවා. ඉතින් මේක හොඳ ක්‍රියාකාරකමක් එයාලගේ අත්වල මාංශපේශීන් ශක්තිමත් වෙන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඉස්සරහටත් මේ වගේ ක්‍රියාකාරකම් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.